මේ තියෙන්නේ රහස් සිතියමක් සහ සැඟවුණු නිධානයක් ගැන කියවෙන කතාවේ ඉක්මන් සාරාංශයයි. ඉතින් තමන්ගේ පියාගේ පරණ ලී පෙට්ටියකින් හම්බෙන රහස් සිතියමක් පස්සේ යන පොඩි ළමෙක්ගේ ත්‍රාසජනක ගමනක් ගැන කියවෙන මේ කතාව ඇත්තටම අපේ ජීවිතවලටත් මාරම වටිනා ආදර්ශයක් ගෙනත් දෙනවා. පළමුව ඔන්න මේ දරුවා අර පරණ සිතියමේ තියෙන අමුතුම විදිහේ සංකේත ටික තේරුම් අරගෙන මේකෙන් කොහේ හරි හැංගිලා තියෙන ලොකු නිධානයකට පාර පෙන්නනව නේද කියලා හොයා ගන්නවා. දෙවනුව බලන්න මේ දරුවගේ තියෙන ධෛර්යය. එයා මේ සිතියමත් අරගෙන මහ ඝන කැලෑවක් මැදින් ඉස්සරහට ගිහින් අන්තිමට ලස්සන මල් වලින් වැහිලා ගිය රහස් ගුහාවක් හොයා ගන්නවා. අවසාන වශයෙන් මේ ගුහාව ඇතුලේ අවුරුදු ගාණක් තිස්සේ හැංගිලා තිබුණු ඒ රහස් නිධාන පෙට්ටිය එයා හොයා ගන්නවා. ඉතින් මේකින් අපිට තේරෙන්නේ මොකද්ද? අපේ ඇතුලෙත් ඒ වගේ කුතුහලයක් සහ නොපසුබට උත්සාහයක් තියෙනවා නම් ඕනෑම අමාරු දෙයක් ජයගෙන මේ වගේ විශිෂ්ට සොයා බැලීම් කරන්න අපිටත් පුරුවන් කියන එකයි. ඒක නිසා කුතුහලය අවදි කරගෙන අභියෝග මැදින් ඉස්සරහටම ගියොත් ජීවිතේ වටිනාම ජයග්‍රහණ හොයාගන්න එක ඔබටත් කොහෙත්ම අමාරු වෙන්න එකක් නැහැ.